මාමා පොඩ්ඩක් එන්නකෝ. දැන් අර මාමා එනවා. තියහමු. මාමලා මේ හෙල්මලු ක්‍රමයට කුඹුරු කරනවා හරිම ලස්සනයි. මාමා පොඩි අදහසක් දෙන්න. මේ පාරෙත් කුඹුරක් කරමුද? පාරේ කුඹුරක් කරන්න පෙබරවාරි 24 වෙනිදා අපි පොඩි වැඩක් කරනවා. කැමතිද? මේ පාරේ? ඈ? රට්ටුන්ගේ? සත්තුන්ගෙන්ද රට්ටුන්ගෙන්ද? සත්තු. මේ මාමා පෙබරවාරි 24 මේ පාරේ උදේම කුඹුරක් හැදුවොත් ඔයා කැමතිද? කැමති. මේකයි කතාව මාමා. මාමා මේ සංඝයාට තියෙන ගුණයක් මේ හාමුදුරුවන්ට පුඤ්ඤක්කෙත්තං අනුත්තරං කියලා වචන ටිකක්. හරි? අර අපි කියන්නේ සුපටිපන්නෝ භගවතෝ ගාථාවේ අහලා තියෙන පුඤ්ඤක්කෙත්තං අනුත්තරං. ඕකේ තේරුම තමයි හාමුදුරුවෝ කියන්නේ පුණ්‍ය කුඹුරා. හරිද? පින්කෙතා. ඇයි මේ පින්කෙතා කියන්නේ දන්නවද? උන්වහන්සේලාට දාන දීලා කෙනෙක් මොනවා හරි පිනක් රැස් කරගද්දී ඒ කෙනාට පින් අස්වැන්නක් හම්බෙනවා. ඔයාට ඕකේ බත් අස්වැන්න හම්බෙනවා වගේ, වී අස්වැන්න හම්බෙනවා වගේ සංඝයාට උපස්ථාන කරන කෙනාට පින් අස්වැන්නක් හම්බෙනවා. කතාව මේකයි. පෙබරවාරි 24 මාමා මේ පාරේ ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලා 59ක් පයින් වැඩම කරනවා. හරිද? මුත්‍යාංගණයට යනකම් පයින් වඩිනවා හඟුරන්කෙත ඉඳලා මේ පාරේ. එතකොට 24 වෙනිදාට මේ පාරේ ඉන්න මාමලට දන් දීලා වැඳලා පින් කරගන්න අවස්ථාවක් තියෙනවා. එතකොට ඔයගලන්ට මේ පාරේ කුඹුරක් හැදුවා වගේ. ඒකයි කිව්වේ. හරිද? හාමුදුරුවෝ කියන පින්කෙත. ස්වාමීන් වහන්සේලා පයින් වඩිනවා මේ පාරේ දැකලා තියෙනවද ඒ වගේ? දැකලා නැහැ මෙච්චර ගාව. සතුටුයිද? සතුටුයි. ඒ දැකලාම නැහනේ. ඒක හරි ලස්සන සුන්දර පාරක්. ඔබට පේනවද? මේ හැම තැනින්ම අපූරු දිය කඩਿੱති ගලාගෙන යනවා. ආන් අර පහළ ඔබට පේනවා ඇති. ලස්සනට ඇල ගලනවා. එතකොට ඈත කඳු යායවල් වට කරගත්ත මේ කෙත් වතු යාය මැදින් මේ දිස්වෙන නිල් දණ්ඩා හින්න මේ පාරේ පෙබරවාරි 24 වෙනිදාට මහා සංඝරත්නය පාදචාරිකාවක වැඩම කරනවා. මේ ප්‍රදේශේ නායෑමෙන් මිය පරලොව ගියපු අයට පින් දෙන්නයි ඔවුන්ගේ ජීවත්ව ඉන්න ආපදාවෙන් විපත් වලටපත් වෙලා මේ මනසින් වැටුණු අයගේ හිත් සුවපත් කරන්නයි ඒ උත්තම මහා සංඝරත්නය මේ පාරේ පාදචාරිකාවේ වඩිනවා. කවදාටද? පෙබරවාරි 22ත් 28ත් අතර. ඉතින් මේ නිල් දණ්ඩා හින්නට වඩිනවා 23 වෙනිදා හවස් වෙනකොට. ඊට පස්සේ උන්වහන්සේලා නිල් දණ්ඩා හින්නේ නවාතැන් ගන්නවා. රාත්‍රී වැඩ ඉඳලා නිල් දණ්ඩා හින්නෙන් අපි මේ දකින මේ සුන්දර පාරෙන් උන්වහන්සේලා හිමිදිරි පාන්දරින්ම වඩිනවා එදාට. ඒකයි මං කෙත්‍යායක් මේ පාරේ කුඹුරක් හදන්න කියලා බැලුවේ කිව්වේ ඒකයි. මේ පාරේ කුඹුරක් හදනවා කියන්නේ සංඝයා කියන්නේ පුඤ්ඤක්කෙත්තං අනුත්තරං. ඉතින් ගොවියෝ ලහිලහියේ මේ වෙලාවේ මේ කුඹුරු කරනවා. ඒගොල්ලෝ ඒකෙත කරද්දි පුණ්‍ය අස්වැන්න නෙලා ගන්න කැමති අයට මේ මහ පාරෙන් පින්කෙත් යායක් වැඩම කරනවා පෙබරවාරි 24 වෙනිදාට. උන්වහන්සේලාට දන් දෙන්න, උන්වහන්සේලාට වඳින්න කාටද ඉඩ ලැබෙන්නේ? අන්නේ අය පුණ්‍ය අස්වැන්න නෙලා ගන්න පින්බර ගොවියන් බවට පත් වෙනවා. ඔබට ආරාධනා කරනවා. දකින්න මේ පින්කම ඔබටත් ඉඩ ලැබේවි. වඳින්න උන්වහන්සේලාට ඉඩ ලැබේවි. එන්න අපි පෙබරවාරි 22ත් 28ත් අතර මේ සුන්දර පාදචාරිකාවත් එක්ක මුළු රටම ඒ උතුම් මහා සංඝරත්නයත් එක්ක පෙළ ගැසෙමු.